සිංගප්පූරුව අග්නිදිගාසියාවේ පිහිටා ඇති නගර රාජ්‍යයකි. එය බටහිරින් මැලක්කා සමුද්‍ර සන්ධියෙන්ද දකුණින් සිංගප්පූරු සමුද්‍ර සන්ධියෙන්ද නැගෙනහිරින් දකුණු චීන මුහුදෙන්ද මායිම් වී ඇත. සිංගප්පූරුව යනු එක් ප්‍රධාන දූපතක් සහ කුඩා දූපත් රාශියකින් සමන්විත දූපත් රාජ්‍යයකි. මෙහි පිහිටීම අග්නිදිගාසියානු මුහුදු මාර්ග සඳහා තීරණාත්මක ස්ථානයක් බවට පත් කර තිබෙනවා. එය ඉන්දියන් සාගරය සහ දකුණු චීන මුහුද සම්බන්ධ කරන වැදගත් නැව් මාර්ගයක් වන මැලක්කා සමුද්‍ර සන්ධියේ ආධිපත්‍ය දරනු ලබයි. මෙලෙස ගත් විට සිංගප්පූරුවේ පිහිටීම එහි ආර්ථික හා උපායමාර්ගික වැදගත්කමේ ප්‍රධාන සාධකයක් වන අතර කලාපයේ වෙළඳ හා ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙසද ඉතා වැදගත් ස්ථානයකි. සිංගප්පූරුවේ ඉතිහාසය ගැන අපි බැලුවොත් ඒ සියවස් ගණනාවක් පැරණි වන අතර මුල් වාර්තානුව එය වෙළඳ ස්ථානයක් ලෙස එහි පැවැත්ම පෙන්නුම් කරයි. උපාය මාර්ගික පිහිටීම ඒ විවිධ කලාපීය බලවතුන් සඳහා උනන්දුවක් දක්වන ස්ථානයක් බවට පත් කළේය. 1819 දී සර් ස්ටැම්ෆර්ඩ් රැෆල්ස් සිංගප්පූරුව බ්‍රිතාන්‍ය වෙළඳ ස්ථානයක් ලෙස ස්ථාපිත කළ අතර එය එහි වර්ධනය සැලකිය යුතු ලෙස වේගවත් කරන ලදී. දෙවන ලෝක යුද්ධ සමයේදී සිංගප්පූරුව ජපන් ආක්‍රමණයට යටත් වූ අතර එය කල්පවතින බලපෑමක් ඇති කළ කාල පරිච්ඡේදයකි. ඉන්පසුව මැලේසියානු සම්මේලනය තුළ කෙටි හා කැළපිලි සහිත කාලච්ඡේදයකින් පසුව සිංගප්පූරුව 1965 දී නිදහස ලබා ගන්නා ලදී. මෙය සිංගප්පූරුවට වැදගත් මොහොතක් සනිටුහන් කළ අතර සිංගප්පූරුවට තමන්ගේම මාවතක් ඔස්සේ ගමන් කිරීමට ඉඩකඩ හිමි විය. සිංගප්පූරුවේ නිදහසේ මුල් වසරවලදී ලී කුවාන් යූගේ නායකත්වය ඉතා වැදගත් විය. සිංගප්පූරුව වෙළඳාම් මත මුලින් නදා පැවතීමෙන් ඔබ්බට ගොස් ඒ ආර්ථිකය සාර්ථකව විවිධාංගීකරණය කර ඇත. ප්‍රධාන අංශ අතරට මූල නිෂ්පාදන, සැපයුම් හා සංචාරක ව්‍යාපාරය ඇතුළත් වේ. සිංගප්පූරුවේ මූල්‍ය අංශය ඒ ආර්ථිකයේ මූලික ස්තරයක් වන අතර එය ප්‍රධාන ජාත්‍යන්තර බැංකු සහ මූල්‍ය ආයතන ආකර්ෂණය කර ගැනීමටද ප්‍රධාන හේතුවක් බවට පත් වී ඇත. ස්ථාවර දේශපාලන පරිසරය, ශක්තිමත් නියාමන රාමුව සහ දක්ෂ ශ්‍රමබලකාය එහි ආකර්ෂණයට දායකත්වයේ සපයනු ලබයි. ඒ වගේම සිංගප්පූරුව තාක්ෂණික නවෝත්පාදන වැළඳගෙන ඇති අතර පර්යේෂණ සහ සංවර්ධන සඳහා විශාල වශයෙන් ආයෝජනය කර ඇත. එය කෘත්‍රිම බුද්ධිය, ෆින්ටෙක් සහ ජෛව වෛද්‍ය විද්‍යාවන් වැනි ක්ෂේත්‍රවල කලාපීය ප්‍රමුඛයෙකි. වරාය හා සැපයුම් ක්ෂේත්‍රයේ දෙස අපි බැලුවොත් සිංගප්පූරුවේ වරාය ලෝකේ කාර්යබහුලම වරායන්ගෙන් එකක් වන අතර ගෝලීය වෙළඳාමටද පහසුකම් සපයනු ලබයි. එහි කාර්යක්ෂම සැපයුම් යටිතල පහසුකම් ප්‍රධාන බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස එහි භූමිකාවට සහාය දෙනු ලබයි. සිංගප්පූරුවේ සමාජ හා සංස්කෘතික පැතිකඩ දෙස බැලූ විට සිංගප්පූරුව බහුසංස්කෘතික රටකි. සිංගප්පූරුවේ ජනගහනය චීන, මැලේ, ඉන්දියානු සහ අනෙකුත් ජනවර්ගවල මිශ්‍රණයක් වන අතර මේ විවිධත්වය විවිධ උත්සව, ආහාර සහ සම්ප්‍රදායන් හරහා අපට දැක ගන්න පුළුවන්. මෙහි භාෂාව සලකා බැලුව විට ව්‍යාපාර හා රජයේ භාෂාව ඉංග්‍රීසි වන අතර මැලේ, මැන්ඩරින් සහ දෙමළද නිල භාෂාවන් වේ. සිංගප්පූරුවේ නාගරික සැලසුම්කරණයේ දෙස බැලූ විට එහි නගරයේ හරිත අවකාශයන් රාශියක් සහ ඉතා කාර්යක්ෂම ප්‍රතිප්‍රවාහන පහසුකම් ඇත. කුඩා දූපත් රාජ්‍යයක් ලෙස සිංගප්පූරුව සීමිත ඉඩම් අභියෝගයකට මුහුණ දෙනු ලබයි. මේ නිසා නව නාගරික සැලසුම්කරණය සහ ඉඩම් ගොඩ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. සිංගප්පූරුවේ දේශගුණික විපර්යාස සහ සම්පත් කළමනාකරණය වැනි ගැටලුවලට පිළියමක් ලෙස තිරසාර සංවර්ධනය සක්‍රියව අනුගමනය කරනු ලබයි. සිංගප්පූරුව ගෝලීය ප්‍රවණතාවලට අනුවර්තනය වෙමින් අනාගතයට නැඹුරු කර්මාන්ත සහ තාක්ෂණයන්හි ආයෝජනය කිරීම දිගින් දිගටම සිදු කරනු ලබයි. අවසාන වශයෙන් සාරාංශයක් ලෙස ගතහොත් සිංගප්පූරුව උපායමාර්ගික සැලසුම්කරණය, ආර්ථික විවිධාංගීකරණය සහ සමාජ ප්‍රගතිය සඳහා කැපවීම තුළින් අසාමාන්‍ය සාර්ථකත්වයක් අත්කරගත් කැපී පෙනෙන ජාතියක් ලෙස අපට දැක ගන්න පුළුවන්. මං හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලා සිංගප්පූරුව ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති කියලා.
ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් නරඹන්න අපව සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. සුබ දවසක් හැම දිනාටම.